Record කරන්න මේ ෂෙයා කරමු. හරි. ආව පේන විදිහට තමයි දාන්නේ. අපි මේ විදිහින් දාගමු. මොකද ආව පේන එක මම තාම දාන්න බැරි වෙලා මම හිතන්නේ. දාන්න එකක් ගන්න තතරට ලේසි. ඉතින් රෙස්පෙක්ට් කරන්න. ඌ අතේ ෆී එකක් දෙන්න ගන්න. හයක් තුනක් ඉන්නනේ. වැඩි නෑ. පැටිකට. සල්ලි ගලම්. අනිතන පේන කියලා. මේ විතරක් මොකද පේන්නේ. සනිස්. හරිනින් ආපේ යන්නේ. ජෝග්‍රෆි නේද? මොකද්ද මේ ජියෝග්‍රෆි නේද? අනේ ජියෝග්‍රෆි නේද? කොතනද නැවැත්තුවේ? මතක නැහැ. බුදගාවින් නේද නැවැත්තුවේ? ඔව් බුදගාවින්ද කොහෙද නැවැත්තුවේ? මීට කලින් ආදී මම මේට කියවනේ අභ්‍යන්තර බාහිර ශාලාවලින්. උදින්නේ නැද්ද? කියන්නේ රට වෙන්නද? බුදනේ. අපි පිළිවෙලට ගියොත් සූර්යාගේ ළඟින්ම තියෙන්නේ බුද. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සමාජිකයය. සෞරග්‍රහ මණ්ඩලයේ පොඩිම එක්කෙනා තමයි බුද. සෞරග්‍රහ උපග්‍රහයා වන චන්ද්‍රයාට වඩා තරමක් එයාගේ උපග්‍රහයට වඩා එයා පොඩ්ඩයි ලොකු. උපග්‍රහය කියන්නේ අපේ චන්ද්‍රයා තියෙන්නේ. එන්න ඒ වගේ. අපේ උපග්‍රහය කියන්නේ කවුද කියලා අහන්නේ දැන් මම කිව්වේ. උපග්‍රහය කියන්නේ අපේ චන්ද්‍රයේ ඉන්න උන්ට තමයි උපග්‍රහය කියන්නේ. උන්ට තියෙන උඩ තියෙන බුද වලට ඉන්න උපග්‍රහයද ඔහෙල. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සමාජිකය හරි කිව්වා සූර්යයාට ආසන්නතම පිහිටීමක් සූර්යයාගේ ළඟින්ම ඉන්නේ මෙයා. සෙමෙන් භ්‍රමණය වීමත් නිසා උෂ්ණත්වය ඉතාම අධිකය. හම්බේ කොහොමද හිමින්ලු භ්‍රමණය වෙන්නේ? සූර්යයාගේ ළඟින්ම ඉන්නේ. ඉතින් තේරෙනවනේ ඉතින් කොහොමද මේ ප්‍රශ්නේ කියලා. මාතුපිට උෂ්ණත්වය 107 සෙල්සියස් අංශකලු. මාතුපිට ගිනිකඳු පිපිරීමෙන් නිර්මාණය වූ ආවාට වලින් යුක්තය. වායු ගෝලයක් නොමැත. එබැවින් ග්‍රාහක හා උල්පාත කඩාවැටීමේ ප්‍රධාන වැඩිම. උපග්‍රහයන් නොමැත. උපග්‍රහයන් නොමැති කියලා කොහොමද? අපේ උපග්‍රහය. අපේ උපග්‍රහයට වඩා පොඩ්ඩයිලු ලොකු. අපේ උපග්‍රහය ලොකුයි පොඩිනේ. අපේ රටෙන් බැලුවොත් අපේ ලෝකෙන් බැලුවොත් අපේ උපග්‍රහයන පොඩිනේ. මේ ඒ බුද අපේ උපග්‍රහයට වඩා පොඩ්ඩයි ලොකු. එච්චර පොඩි වෙලා මුට්ට මෙයාට උපග්‍රහයක් වෙන්න බෑ. සීකුරු ගැන තමයි ඔන්න බුද අපි කතා කරා. පාඩම ඉවර කරනවාද? බලමු බෑ. අම්මා ඉවර කරන්න බලමු. සීකුරු ගැන කතා කරොත් සූර්යයාගේ සිට දුර 90 දෙවන ග්‍රහලෝකය වෙනවා. මේ පෘථිවියට ආසන්නම ග්‍රහලෝකය වෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි මතුපිට උෂ්ණත්වය අධිකම ග්‍රහලෝකය වේ. අම්බෝ 440 සෙල්සියස් අංශක. ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ් වේ 96ක්. විශාලත්වයෙන් පෘථිවියට වඩා තරමක් කුඩාය. අභ්‍යවකාශයේ අපට හොඳින්ම දර්ශනය වන ග්‍රහලෝකය වේ. සිකුරු ග්‍රහය මත ඉතා ඝන වලා පටලයක් පිහිට ඇති බැවින් එහි මතුපිට පෘෂ්ඨය දැක ගැනීමට අපහසුය. වලා පටලය මගින් පරාවර්තන වන සූර්ය කිරණ නිසා එය අභ්‍යවකාශයේදී දීප්තිමත්ව දර්ශනය වේ. මෙම ග්‍රහයා භ්‍රමණය වන්නේ නැගෙනහිර සිට බටහිර දෙසට වීමද විශේෂත්වයකි. සිකුරු ග්‍රහලෝකය වසරේ එක් කාලයකදී හිරු උදාවීමට පෙර නැගෙනහිර අහසේ දීප්තිමත්ව දර්ශනය වන බැවින් පහන් තරුව ලෙසත් එක් කාලයකදී හිරු බැස ගිය පසු බස්නාහිර අහසේ පැහැදිලිව දර්ශනය වන ඉරබටු තරුව ලෙසත් හැඳින්වේ. එයාට උපග්‍රහයක් නෑලු. මේක තියෙන අපේ මේක පෘථිවිය. මේ ෆොටෝ ගන්න තියෙන්නේ ඇපලෝ දාතන ගන්න.
පෘථිවිය. අපි වාසය කරන පෘථිවියනේ. දුරනුව සූරයාගෙන් තුමින් දැනට මෙයාට එහා පැත්තේ කාඩද සිකුරුට එහා පැත්තේ අභ්‍යවකාශිත බලමිට දර්ශනීය ග්‍රහ වස්තුවක් ලෙස නිල් පැහැ දිස්සේ. එම නිසා පෘථිවිය නිල් ග්‍රහය ලෙස හැඳින්වේ. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මූල ජීවීන් වාසය කරන එකම ග්‍රහලෝකය අපේ ග්‍රහලෝකය වගේ තමයි හිතන්නේ. පෘථිවිය මත ජලය හිතකර වායු ගෝලීය සංයුති සහ ගුරුත්වාකර්ෂණ ශක්තිය තිබීම ජීවය ඇතිවීමටත් පැවැත්වීමට හේතු වේ. තර්කින් දෙන්න. අවුනේ බලමු. පෘථිවියට එක් උපග්‍රහයක් ඇති. ඒ චන්ද්‍රය නමින් හැඳින්වේ. අපිට තියෙන උපග්‍රහය නෙවෙයි චන්ද්‍රය. චන්ද්‍රය අඟහරු ගැන කතා කරොත් සූර්යයාගේ සිට දුර අනුව හතරවන ග්‍රහලෝකය අඟහරුයි. අභ්‍යවකාශයේ රතු පැහැයෙන් දිස්වන නිසා රතු ග්‍රහය නමින් හඳුන්වනු ලබයි. පෘථිවියට දෙවන ආසන්නම ග්‍රහලෝකය අඟහරු වන බැවින් අපට පියවියසින් දැකගත හැකිය. තුනී වායු ගෝලයකින් වන යුතු අතර ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ්. ෆොබෝස් සහ ඩයිමෝස් ලෙස නම් කර ඇති උපග්‍රහයින් දෙදෙනෙක් අඟහරුට තියෙනවලු. එයාට උපග්‍රහයන් දෙන්නෙක් ඉන්නවලු. කවුද උපග්‍රහයන් දෙන්න? ෆොබෝස් සහ ඩයිමෝස් කියලා. ඉතින් අඟහරු බ්‍රහස්පති බදාදා මුකුත් නැහැ. බ්‍රහස්පති ගැන කතා කරොත් බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයෙනි. මුණුන් බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයෙනි. ඒ කියන්නේ සූර්යයාගේ සිට දුර අනුව පස්වන ස්ථානයේ පිහිට ඇති අතර ග්‍රහලෝකයන් අතර විශාලතම ග්‍රහලෝකය වේ. එහි විශ්කම්භය පෘථිවිය විශ්කම්භයමෙන් දසගුණයක් ආසන්නය. බෑ. බලමු ගොඩාක් දුරට පුළුවන් වෙයි ගන්න. ග්‍රහලෝක අතරින් අධිකම උෂ්ණ ගුරුත්වාකර්ෂණ බලය බ්‍රහස්පතිට ඇත. උපග්‍රහයන් වැඩිම සංඛ්‍යාවකයි ග්‍රහලොව බ්‍රහස්පති වන අතර දැනට නිරීක්ෂණය කර ඇති පරිදි එයාට උපග්‍රහයන් 67ක් ඉන්නවලු. උපග්‍රහයන් 67ක් ඉන්නවලු. කොහොමද යාට උපග්‍රහයන් තොගේ? සුරසුරු ගැන කතා කරොත් සූර්යයා සිට දුරම 6 වන ස්ථානය ගන්නවා. සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග්‍රහලෝකයයි. පෘථිවිය මෙන් 9 ගුණයක් පමණ විශාලයි. සෙනසුරු වටා දර්ශනීය වලලු පද්ධතියක් පිහිටා තිබේ. මෙම වලලු විවිධ ප්‍රමාණයේ අයිස් අංශ වලින් සෑදී ඇති සැලකේ. සෙනසුරු ග්‍රහයට අයත් උපග්‍රහයන් ගණන 62ක් බව මේ වන විට සොයාගෙන ඇත. යුරේනස් ගැන කතා කරොත් සූර්යයාගේ සිට 7 වන ස්ථානයේ පිහිටා ඇත. සෞර ග්‍රහ මණ්ඩලයේ 3 වන විශාලතම ග්‍රහලෝකයයි. ඔය මුණ පේනවනේ. මුණ අයින් කරන්න ඕන මට ඒක. පොඩ්ඩක් ඉන්න. මේ අපි ඉන්න මේ යුරේනස් කතා කරගෙන මම පොඩ්ඩක් ස්ටෙප් ෂෙයා කරලා රිකෝඩ් එක තියෙනවා. ආයෙ ෂෙයා කරනවා මුණ නැතුව. ඒක හොඳයි ඈ. වෙනස් තමයි කතා කරන්න තියෙන්නේ. සූර්යයාගේ සිට 7 වන ස්ථානයේ පිහිටා තිබෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ 3 වන විශාලතම ග්‍රහලෝකයයි. යුරේනස් වටා ඉතා තුනී වලලු පද්ධතිය ඇති බව සොයාගෙන ඇත. උපග්‍රහයන් 27 දෙනෙක් ඉන්නවා. නෙප්චූන් ගැන කතා කරත් සූර්යයාට දුරින්ම පිහිටි ග්‍රහලෝකය නෙප්චූන්ය.
නිල් පැහැති දිස්වේ පෘථිවියෙන් සිය ගුණයක් පමණ විශාලය. සූර්යයා සිට ඉතා ඈත දුරකින් පිහිට ඇති නිසා අධික ශීතලයකින් යුතුය. කොහොමද සීතල? උපග්‍රහයන් 14ක් ඉන්නවා. නෙප්චූන් වල මධ්‍ය උෂ්ණත්වය -200 සෙල්සියස් අංශක. සිකුරු භ්‍රමණ කාලය අපේ ලංකාවට යන්නේ පැය 24යි කියලා නිදන්නේ. පැය 24.9 ඇත්තටම සිකුරු වලින් යනවා පැය 5832.5. අඩුම තියෙන නෙප්චූන් වලට 16.1යි. නෙප්චූන් ඉතින් එහෙම කල්යුනේ නාසා ඒකට කොහොමද ගියම ගියේ? හරිනේ ගියානේ. මෙතනින් යද්දි නාසයට නම කොහෙද? නෙප්චූන් ඒ ටික දිනානේ මෙතනින් යද්දි නාසික බලන්න. ප්ලැනට්ස් වලයි. ඉඩිත් බලන්න පුළුවන් නේ බලමු. ඒක හොඳයි මේ ඔන්ලයින් මේ. Udah gue amal dumal jimpap pal jipan bubus jimpap pal jipan bubus amuka dungko amal dumal ini mana මේ ලයිව් යන්නේ කැරකෙනවත් දන්නේ උඩ මේ රෝඩි අම්මේ අම්මට අස්සේ මොකක්ද අඩේ මේ තියෙන ඕක යන්නේ මේකෙන් යන්නේ අම්මේ විනාඩි 50කට අම්මේ අවුරුදු 3කට කලින් තිබ්බ විදිහ ඇති මොන්න අනිය පිටෝ ගඩන්නේ මේ මොකද මේ අනීදී ඔන්න හරි මෙතින් සන ගැන තියෙන පකෝර් සෝලා ප්‍රබෝ කියලා එකක් තියෙනවා. ඔන්න ඕක තියෙන්නේ. ඕක රත් වෙන්නේ නැතුව ඇති නැත්නම් රත් වෙනවා නම් ඉතින් ඉවරයිනේ කොහොමද? සෝලා තියෙන දැක්ක සෝලා. ඒක සුපිරි අංක දුම්ක මල් දුමල් දිම්පප්පල්. එපා ඇති. අවුරුදු 3කට කලින් අවුරුදු වලින් තිබිලා නැද්ද කොහෙද? අලුතෙන් ගහලා තියෙන්නේ වැඩක් නැහැ. කමන්නේ. හරි අවුරුදු 3ෙන් තිබිලා මේ 2029 බලන්න පුළුවන්. ඉස්සරහට වෙන ඒවා. ඉස්සරහට එන ඒවා ඒව බලන්න පුළුවන්ද? මේ නිකන් ඉන්න මල්ලි එන්න. ඉස්සරහට බලන්න පුළුවන්. අපේ රට අපේ ලෝකේ මේ ඉර මම ඉතින් බලමු මොකක්ද කොට යන්නේ කවුද කියලා. මේ අපේ රටකෝ ලංකාව. අම්බෝ ඒක වටේ කරකෙන් තුගේ බලන්න. එයිද? ඒක අම්බේ ලංකාවට ලෝකෙට කරකෙන්නේ. ඒවා. ඒක ලස්සන. පුචිකට මේක ඇතුලේ මිනිස්සු ඉන්නවද දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. ඉන්නවද දන්නේ ඉන්න දුනොත් හොඳයි. මේ තියෙන්නේ. මේ මං හිතන්නේ මේකට අප්පමයි මම පොඩ්ඩක් ඔයගලන්ට පේන්නේ නැහැ මේවා. මම ෂෙයා කරේ මේවට විතරනේ. ස්ක්‍රීන් ෂෙයා කරන්න බැරි වුණානේ. සෝරි බොයිස් මෙච්චරලා මොනවට වැරද්දක්. නාසයෙන් බලන්නේ අපි මේ නාසා. මේක එකක පුළුවන් මේ ලංකාව ඔක වටේ යන්න. ඔයගොල්ලෝ බලන්න නාසකට ගිහිල්ලා. මේ අපේ පෘථුවිය තියෙනවා හරිද? දැන් මම පෘථුවිය තියෙන නිල් පාටි. මම පෘථුවියට ගියොත් ඔන්න මම පෘථුවියට ගියා. මේක දැන් අපේ රට හොයාගමුකෝ. රට හොයාගත්ත තම්බී එහෙම නොවේ. මේ යුද්ධෙින්ද දැන් එක පැත්තක් කැඩිලා තියෙන්නේ. මේක අපේ රටකෝ. මේ ඕමාන් සපත්තු ඕමාන් මෙහි ඇත්තේ අපට අපිට යුද්ධ ගහනද කොහෙද?
මෙන්න මේ හරිය තියෙන්න ඕනේ මේ හරිය. මේක බලන්න මේක ඇත්ත තමයි. මුන් පෙන්වන්නේ නැහැ කැතයි. මේක බලන්න බැරිද අම්බේ? ඔළුව කොලොප්පම් වෙන මොකක් කරේ දාන්න බලන්න. මේක දාන්න මේක. හරි පොඩි කරා. දැන් බලමුකෝ. මේක බලමු. මයිකල් එක බලමු. මයිකල් ෆ්‍රීලින්. අම්මේ ඒක ගෝල් අතරම වලින්ද? මේකේ මිනිස්සු නැද්ද කොහෙද? රුපිලි ඈ. සප්‍රා. මේ වටේ කැරකෙනේම කළේ පෙන්නලා තියෙන්නේ. රුපිලිනේ නාස. මූන් එක ගැන කතා කරමුද පොඩ්ඩක්? අපේ මූන් එක ගැන. ඉතින් moons of Jupiter. Earth's moon මේ මොකෙද්ද? හරි. moons තමයි දැන් අපි planet ගැන කතා කරමු. Mars. බය වුණා. ට්‍රාන්ස්ලේට් පුළුවන් නේ. උගලන්ට ඉතින් තේරෙන්නේ නැහැ නේ ඒකයි ඉතින්. මේ detected language. සිංහල නැද්ද? ඉංග්‍රීසි නෙමෙයි ඕනේ. Bertrand, choose a language. Esco. හරි සමෝන් සංසි සමෝන්. සිංහල. යේ. හරි ඔයාගත්. දැක්කනේ ග්‍රහලෝක ගැන. ග්‍රහලෝක ගැන කතා කරමු අපි. මුලින්ම අපි කතා කරමු බුධයා ගැන. බුධ ගැන කතා කරොත් කොහොමද? ට්‍රාන්ස්ලේටර්. මේ නාසකට ගිහලා ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. මේ නාස ලයිව් ඉන්න. මේ ඉන්නේ නාසෙක වැඩ කරන කට්ටියක් ඇති. ඌන් බවුට්. මේක බලමු වොච් කරමු. නාස. Not here for the beautiful beaches, the stunning waterfalls. නාස. Rain. ඒ වැඩක් නෑ අපිට. මේ මොනවද මේ? කොස්මසුස්. ෆාසුසුස්. මේ මොකද්ද? මූන් එක ගැන බලමු. අපේ හඳ ගැන බලමු. මේ එන්න පොඩ්ඩක්. මගේ ලැප්ටොප් ටිකයි ගේන්න දව කරන්න කරලා පුරුදු. මේ නාසෙක් ගැන බැලුවොත් මේ මුලින්ම අපේ හඳට ගිහිලා තියෙන විදිහ. හෙලෝ